හෙලෝ ගයිස්, ඉතින් ඔන්න ඔයගොල්ලන්ට මම අලුත් වීඩියෝක් අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ මගේ channel එකෙන් දාන පළවෙනි වීඩියෝ එක. මොකද මගේ කලින් channel එක VK Technique. ඉතින් ඒකේ දාපු වීඩියෝ සේරම මේ වෙද්දි අයින් කරලා තියෙන්නේ. මොකද මේ 1xbet ගැන වීඩියෝස් දාන්න බැරි හින්දා. ඉතින් මම ආයෙ රිස්ක් එකක් අරගෙන අලුත් channel එකක් හදලා දානවා. ඉතින් මම පල්ලෙහා දාලා තියෙන link එකකින් එන්න ඕගොල්ලෝ. ඒ link එකෙන් description එකේ හරි comment section එකේ හරි තියෙනවා. ඒකෙන් එන්න. රෙජිස්ට්‍රේෂන් ලින්ක් එක තියෙන්නේ ඒක. ඉතින් ඊට පස්සේ ඒකෙන් ආවට පස්සේ ඕගොල්ලොන්ට තියෙනවා මෙතන මේ විදිහට ඉන්ටර්ෆේස් එකක්. ඊට පස්සේ මෙතන යූසර් නේම් කියන එකට ඕගොල්ලෝ කැමති නමක් දෙන්න ඕගොල්ලෝගේ. ඊට පස්සේ පාස්වර්ඩ් එක දෙන්න. ඊට පස්සේ ඒ පාස්වර්ඩ් එකම දෙන්න. ඉතින් පාස්වර්ඩ් දෙනකොට ඕගොල්ලෝ දැන් මතක තියාගන්න ඕනේ. ඕගොල්ලෝ ඉතින් මතක තියාගන්න මොකද්ද කියලා මම කියන්නම්. පාස්වර්ඩ් දෙද්දී ඕගොල්ලෝගේ නම සඳුන් නම් සඳුන් 1 2 3 4 මෙන්න මේ වගේ දෙන්න. ඇට් ලකුණු හෑෂ්ටැග් ගියා මුකුත් දෙන්න එපා. ඊට පස්සේ තියෙන වෙබ්සයිට් කියලා. ඉතින් වෙබ්සයිට් කියන එකට ඔයගොල්ලෝ දෙන්න ඕනේ whatsapp.com අන්න ඒ වගේ එකක් දෙන්න. ඉතින් මම මේ වීඩියෝ එක පොඩ්ඩක් කලින් රෙකෝඩ් කරපු එක. මොකද මම මේක නිකන් ආතල් එකට හැදුවේ ඕගොල්ලන්ට පෙන්නන්න. ඊට පස්සේ ඕගොල්ලොන්ගේ first name last name මේ ටික දෙන්න. ඊට පස්සේ email එකක් දෙන්න. මම මෙතන බොරු email එකක් දෙන්න. ඔක්කොම මෙතන දෙන details බොරු දේවල්. ඉතින් මොකද මේක මේ මට හදන්න ඒ කියන්නේ මම නිකන් හදන එකක් හින්දා ඔයගොල්ලන්ට පෙන්නන්න. ඉතින් මේක ඇත්ත මේවා දෙන්න. ඊට පස්සේ ටෙලිග්‍රෑම් කියන එක තෝරන්න තෝරන මෙසෙන්ජර් කියන එකට. ඊට පස්සේ ඔයගොල්ලෝ එතන යූසර් නේම් එක දෙන්න. ටෙලිග්‍රෑම් එකට ගිහලා සෙටින්ග් වලට ගියාට පස්සේ යූසර් නේම් එක ගන්න පුළුවන්. ඉතින් මම මෙතන නිකන් හිතලා දුන්නේ. කොහොම හරි මම මෙතන දෙවකුළු දෙද්දි මේ ඇට් ලකුණ දෙන්න ඕනේ ඉස්සරහට. ඉතින් මම මෙතන ඇට් ලකුණ දීලා නැහැ. මොකද මේ රෙජිස්ට්‍රේෂන් වෙනකොට එතන ෆේල් වෙනවා. ඉතින් ඒක බලන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඊට පස්සේ මේ පේමන්ට් මෙතඩ් කියන එකට ඔයගොල්ලෝ බැංක් ට්‍රාන්ස්ෆර් විත් කම්පැනි කියන එක තෝරන්න. ෆෝන් නම්බර එක දෙනකොට මතකතුව බින්දුව නැතුව දෙන්න. ධන 94යි බින්දුව නැතුව ඊට පස්සේ දෙන්න. ඉතින් මම මෙතන දැන් ඒක හදනවා. ඊට පස්සේ මම මුලින්ම එක අයින් කළා බලුවා මට මතක නැතුව තිබ්බේ. හරි ඊට පස්සේ මට පස්සේ මේටුනේ මෙතන ඇට් ලකුණ දාලා නැහැ කියලා ඇට් ලකුණ දැම්මේ. ඊට පස්සේ මම ආයෙ රෙජිස්ට්‍රේෂන් එක ටච් කරනවා. එතකොටත් ආයෙ ආවේ නැහැ. ඊට පස්සේ මම මේක මේ එහෙම දාන්න ඕගොල්ලොන්ට තොර වැරද්දක් වුණත් පේනවනේ. ඒක හදාගන්න ලේසි හින්දා. ඉතින් මං කිව්ව දේවල් ඕගොල්ලොන්ට පොඩ්ඩක් මතක නැහැ වගේ නම් ආයෙ මුලින්ම වීඩියෝ එක බලන්න. මේ වීඩියෝ එක කරන විදිය බලන් ඉන්න. එතකොට ඕගොල්ලොන්ට තේරෙයි. ඉතින් පේන ඇති මං ඊට පස්සේ මෙතන මේ ඇට් ලකුණක් දීලා තිබ්බ පාස්වර්ඩ් එක දෙද්දි. ඉතින් ඒ ඇට් ලකුණ මං අයින් කරගත්තා. ඊට පස්සේ රෙජිස්ට්‍රේෂන් කියන එක ටච් කරා. ඉතින් මගේ ෆෝන් එක පොඩ්ඩක් ස්ලෝ වෙලා තියෙන්නේ මේ කනෙක්ෂන් එකක් මං හිතන්නේ. ඉතින් ඊට පස්සේ මෙන්න මේ වගේ කියනවා thanks for registration කියලා. ඊට පස්සේ පැයක් දෙකක් ගියාම ඔයගොල්ලොන්ට එනවා ඊමේල් එකට මේල් එකක්. ඔයගොල්ලෝ කලින් දුන්න ඊමේල් එකට මේල් එකක්. ඉතින් ඊට පස්සේ guys මේ මේල් එක ඔයගොල්ලෝ ගන්න ඕන. මේල් එකට ගියාට පස්සේ ඒ කියන්නේ මේල් එක ආවා කියන්නේ මේ ඔයගොල්ලෝගේ account එක ඒගොල්ලෝ එහෙන් හදලා තියෙන්නේ. හරිද? ඉතින් ඊට පස්සේ ඔයගොල්ලෝ app එකේ මුලටම මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තියෙන්නේ. ඉතින් මම කලින් වීඩියෝ එකේ පෙන්නුවා app එක ඩවුන්ලෝඩ් කරගන්න කොහොමද කියලා. ඔයගොල්ලෝ ඉතින් app එක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මේ ඇවිල්ලා මේ අලුත් අප්ඩේට් එකකින් පස්සේ තියෙන app එක. ඉතින් කලින් පරණ app එක නෙවෙයි වෙනස්. ඉතින් මම මේ වෙද්දි මේකෙන් උපයලා තියෙන ගාන ඔයගොල්ලන්ට පේන ඩොලර් 1304ක් වගේ මුදලක් මම මේ වෙද්දි මේකෙන් earn කරලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට ප්‍රොමෝ කෝඩ් එක හදා ගන්න නම් ඔයගොල්ලන්ට පේන දේ වම් පැත්තේ උඩම තියෙනවා AFFID කියලා. මට ID එකයි ඔයගොල්ලන්ට ප්‍රොමෝ කෝඩ් එකයි මම මේ ස්ක්‍රීන් එකේ දාන නම්බර් එකට හෝ නැත්නම් කමෙන්ට් වල පළවෙනි කමෙන්ට් එකේ දාලා තියන්න ෆෝන් නම්බර් එක. මොකද ෆෝන් නම්බර්ස් බෑන්ඩ් වෙන හින්දා ඔයගොල්ලෝ ඒකට මෙසේජ් එකක් දාන්න. ඉතින් account එක හදනේදී මම හිතනවා ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා. තේරුනේ නැත්නම් මට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. කෝල් ගන්න එපා. මෙසේජ් එකක් දාලා දෙන්න මම අනිවාර්යයෙන්ම රිප්ලයි එකක් දාන්නම්. ඉතින් ඔයගොල්ලෝ account එක අනිවාර්යෙන් හදාගෙන මට කෝල් එකක් ගන්න. ඔයගොල්ලෝ සෙනසුරාදා හරි ඉරිදා හරි හැදුවොත් අනිවාර්යයෙන්ම මේල් එකක් එන්නේ නැහැ. මේල් එක එන්නේ සන්දට. හරිද? ඒ දවස් දෙකේ හැදුවොත් එන්නේ සන්දට. ඉතින් සාමාන්‍ය ඔයගොල්ලෝ සති දවස් 5 හැදුවොත් එදාම මේල් එක එන්න ඉඩ තියෙනවා. එහෙනම් guys අදට මේ වීඩියෝ එක ඉවරයි. අපි ඊළඟ දවසින් සෙට් වෙමු. හැමෝටම සුබ දවසක්. මේකේ part 2 වීඩියෝ මම අරන් එන්නම්. හෙලෝ ඉතින් මම දන්නවා මේ වෙද්දි ගොඩක් අය 1x ප්ලේ කරනවා කියලා. ඉතින් එයාලට තියෙන ගැටලුවක් තමයි එයාලා මේකට සල්ලි දාන්නේ කොහොමද? ඒ වගේම දිනුන සල්ලි ආපහු ගන්නෙ කොහොමද කියලා. ඉතින් මේ හැමදේම දැනගන්න වගේම කරගන්න පුළුවන් Supreme Official 1x cash agent කෙනෙක් තමයි විශ් කියන්නේ. ඉතින් එයාගේ WhatsApp group එකේ link එක මගේ bio එකේ තියෙනවා. ඒකෙන් කියලා join වුණොත් ඔයාලට දැනගන්න පුළුවන් ඔයාලට සල්ලි දාන්නේ කොහොමද? ඒ වගේම දිනුන සල්ලි ආපහු ඔයාලගේ අතටම ගන්නෙ කොහොමද කියලා. ඉතින් මේ group එකට join line හැමෝටම මාසයක් ගානේ giveaways දිනා ගැනීමට හැකියාවකුත් තියෙනවා. ඉතින් මගේ bio එකේ තියෙන link එකෙන් ගිහලා එයාලගේ WhatsApp group එකට join වෙලා ඔයාලට පුළුවන් එයාලත් එක්ක වැඩ කරන්න. ඉතින් ගිහින් එන්නම්. bye bye.